හරි පුතේ. දැන් අපි කතා කරන්න යන්නේ පතන කෝණයත් එක්ක අපගමන කෝණය කොහොමද වෙනස් වෙන්නේ කියන එක කතා කරන්න යන්නේ. පතන කෝණයත් එක්ක අපගමන කෝණය වෙනස් වෙන විදිහ කතා කරන්න යන්නේ. බලන්න මෙතන තියෙනවා මේ වීඩියෝ එකේ දාලා තියෙනවා මෙතන ඉන්සිඩන්ට් ඇන්ගල් එක. මේ I කියන්නේ පතන කෝණය. එයාගේ අගය අංශක 35යි. මෙතන I එක. ඊට පස්සේ R1 22.48යි මෙතන තියෙන R1 එකේ තියෙන්නේ. ඊට පස්සේ ඉන්ටර්නල් ඇන්ගල් R2 එක මෙතන 37.5යි කියලා තියෙනවා. ඊට පස්සේ ඉමර්ජන්ස් ඇන්ගල් එක මේ තියෙන්නේ E එක. අපි R2 I2 කියලා ගන්නෙ. මේක තමයි I2 එක. ඒක E තියෙනවා. හරි. දැන් ඊළඟට මේ තියෙන්නේ angle of deviation අපගමන කෝණයේ අගය. හරි. දැන් මම මේ පතන කෝණයේ අගය අඩු අගයක ඉඳන් වැඩි කරගෙන යනවා. බලන්න පතන කෝණයේ අගය අඩු අගයක ඉඳන් වැඩි අගයක් දක්වා දැන් මේ තියෙන්නේ පතන කෝණයේ අගය අංශක 30යි 29යි මේ ගාන ඉඳන් මම පටන් ගන්නෙ. 29 ඉඳන් පටන් අරගෙන 29 ඔය ගාන ඉඳන් පටන් ගත්තාම 29යි. ඒ වෙලාවේදී මේ පැත්තේ ඇන්ගල් එක කීයද? 80ක් වෙනවා. එතකොට අපි මේක ප්‍රස්ථාරයක් විදිහට ඇන්දොත් I මේ 29ක් I1 29යි I2 එක 80ක් වෙනවා මේ පැත්ත එක. ඒ වෙලාවට angle of deviation නැත්නම් අපගමන කෝණයගේ අංශක 49.72ක් වෙලා තියෙනවා. දැන් බලන්න වෙනස් වෙන විදිහ මේ I වැඩි කරගෙන යනවා. මෙන්න මේ I එක මම වැඩි කරගෙන යන්නේ. 29 ඉඳන් 30 එයා වැඩි කරනකොට E එක මොකද වෙන්නේ? E කෝණය අඩු වෙනවා. මේ 39ට ආවහම එයා 38ක් වුණා. එතකොට මේ ඒ වෙලාවේදී මොකක්ද අපගමන කෝණය යගේ 38.8යි 3ක් වෙනවා. එතකොට එයත් අඩු වෙගෙන යන්නේ. මෙයා පතන කෝණයේ යගේ වැඩි වේගන එනකොට අපගමන කෝණයේ යගේ අඩු වුණා. ඒ වගේම මෙතන කෝණයේ යගේ වැඩි වෙනවා. දැන් මේ පතන මේ කෝණයේ යගේ අඩු වෙනවා. මේ මොකක්ද මේ කෝණය අපි කිව්වේ නිර්ගත කෝණයේ යගේ අඩු වෙනවා. ඒ කියන්නේ I2 එකත් අඩු වෙනවා. මෙයා වැඩි වෙනවා, මෙයා අඩු වෙනවා. angle of deviation අපගමන කෝණයත් අඩු වෙනවා. තවත් බලුවොත් ඔය එන්න අඩු වෙලා දැන් ඔයාලට පේනම ඇති පතන කෝණයේ යගේයි මේ නිර්ගත කෝණයේ යගේයි එකිනෙකට සමාන අවස්ථාවකදී සමාන වෙන විට අපගමන කෝණයට අවම අගයක් එනවා. අවම අගයක් එනවා. තව අඩු වෙනවා අපගමන කෝණය. දැන් අපගමන කෝණයේ අගය 37.58යි. මේ විදිහට ඇවිල්ලා 38යි. ආයෙත් මේ පැත්තට වැඩි කරගෙන ගියොත් 37.26යි. 37.5 ආයෙ 37.28 තමයි අපගමන කෝණයට ගන්න පුළුවන් අවම අගය. ආසන්න වශයෙන් මේකට අනුව දැන් මේකේ දැන් අපිට තේරුම් ගන්න තියෙන්නේ මේ කෝණය I1 කෝණය වැඩි කරගෙන යනකොට අඩු වගේකින් ඉඳන් අපගමන කෝණය අඩු වෙලා ආය වැඩි වෙනවා. අපගමන කෝණය ආය වැඩි වෙලා අඩු වෙනවා. බලන්න. ආයෙත් කෝණ දෙක දිහා බලාගෙන හිටියහම මේ විදිහට අඩු වෙන එකයි වැඩි වෙන එකයි බලාගත්තා. ඔය විදිහට. හරි. දැන් මේකෙදි අපි සලකන්නේ මේකෙදි පුතේ අපි සලකන්නේ එතකොට දැන් අපි මේ වීඩියෝ එකෙන් තේරුම් ගත්තේ මේ කෝණය අඩු අගයකින් ඉඳන් වැඩි කරගෙන යනකොට මේ කෝණය අඩු වෙනවා. D අගයත් අඩු වෙනවා. එතකොට මේක ප්‍රස්ථාරයක් විදිහට ඇන්දොත් මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් එන්නේ. මේ වගේ ප්‍රස්ථාරයක් ගත්ත හැකියි. I1 Iත් එක්ක නැත්නම් පතන කෝණයේ අගය D පතන කෝණයේ අගයත් එක්ක අපගමන කෝණය ප්‍රස්ථාරගත කරනවා. එතකොට පතන කෝණයේ අඩු අගයකදී අපගමන කෝණය විශාල අගයක් වෙනවා.
මේ ලොකු වගේක් තියෙනවා. ඊට පස්සේ පතන කෝණයගේ ක්‍රමයෙන් වැඩි කරගෙන යනකොට මේ පැත්තට අපගමන කෝණයගේ අඩු වෙලා එක අවස්ථාවකදී එනවා අපගමන කෝණයගේ නැවත වැඩි වෙන්න පටන් ගන්න අවස්ථාව. එතකොට දැන් ඔයාලට මේ ප්‍රස්ථාරයට අනුව පතන කෝණයගේ වැඩි වෙනවා. වැඩි වෙනකොට අපගමන කෝණයගේ අඩු වුණා. ඊට පස්සේ එක අවස්ථාවකදී අපගමන කෝණයට ගන්න පුළුවන් අවමානයක් තියෙනවා. අන්නේ අවස්ථාවේදී අපි කියනවා ඒකට d min එක කියලා. d min අපගමන කෝණයට ගන්න පුළුවන් අවමානය. හරි. දැන් බලන්න මේ එකම අපගමන කෝණය ගත්තහම එකම අපගමන කෝණයට අනුව මේ ප්‍රස්ථාරයට අනුව පතන කෝණාගයන් දෙකක් තියෙනවා. මේ මෙතන I1 එක මෙතන I2 එක. දැන් ප්‍රස්ථාරයෙන් පැහැදිලි මේක මේ මෙතන පුතේ I1 වලින් පතනය වුණත් මේ කිරණය යන්නේ I2 වලින් පතනය වුණත් මේ විදිහටමයි කිරණය යන්නේ. එතකොට අපගමන කෝණය වෙන්නේ d-මයි නේද? ඒ කියන්නේ පතන මෙන්න මේ කෝණයයි මේ කෝණයයි තමයි මේ එකම අපගමන කෝණයට පතන කෝණ දෙකක් කියන පින්නවා. ආලෝකයේ ප්‍රතිවර්තතාවයට අනුව. දැන් ඔයාලට පැහැදිලි වෙන්න ඕනි මේ පැත්තට I1 වැඩි කරගෙන යනකොට මේ පැත්තට I2 අඩු වෙනවා. එක අවස්ථාවක් එනවා I1 සමානයි I2 අවස්ථාව. අන්නේ අවස්ථාවේදී තමයි අවම අපගමන අවස්ථාව එන්නේ ප්‍රිස්මයට. එතකොට ප්‍රිස්මයක අවම අපගමන අවස්ථාව සඳහා අපි ප්‍රිස්මය ඇඳොත් නැවතත් ප්‍රිස්මයේ අවම අපගමන සඳහා හරි මම අනින්නම් ප්‍රිස්මය අවම අපගමන අවස්ථාව ගත්තොත් I1 ට මේ තියෙන I1 සමාන වෙනම R1 ට R1 මෙතන R2 ට R1 සමානයි මේ R2 මේ I2 එතකොට අපි කලින් ඔප්පු කරා මේක ප්‍රිස්ම කෝණයට සමානයි කියලා අපගමන කෝණය කියන්නේ මෙන්න මේක මේ තියෙන්නේ ඇඳපු අවම අපගමන අවස්ථාව. හරි දැන් ඔයාලට මතක නම් පුතේ කලින් කතා කරපු විදිහට A සමානයි R1 ධන R2 ට. හරි. අවම අපගමන අවස්ථාවේදී මේ කතා කරන්නේ දැන් අවම අපගමන අවස්ථාවේ. අවම අපගමන අවස්ථාවේදී මොකද වෙන්නේ? R1 සමාන වෙනවා R2 ට. එහෙනම් A සමානයි 2R. එතකොට වර්තන කෝණය සමානයි A බෙදීම 2යි කියලා ගත්තා. පැහැදිලිද? ඒ වගේම මෙතන කෝණය මොකක්ද? I1 ඍණ R1. මේ කෝණය I2 ඍණ R2. දැන් අපි සූත්‍රයක් ගත්තා A ධන D සමානයි I1 ධන I2 කියලා. හරි. A ධන D min එකේදී සමානයි I1 ට I2 සමානයිනේ. එහෙනම් අපිට ලිය හැකි 2i කියලා. නැත්නම් මෙතෙන්ටත් i ධනයි 2i. 2i සමානයි A ධන D min කියලා ගත්තා. හරි. දැන් මේ ප්‍රකාශනයෙන් අපිට පුළුවන් පුතේ i යුක්ත කරගන්න. i උක්ත කරොත් පතන කෝණයගේ උක්ත කරොත් A ධන D min බෙදීම 2යි කියලා ගත්තා. ඔන්න දැන් අපි R අවම අපගමන අවස්ථාවේදී ප්‍රිස්මයක අවම අපගමන අවස්ථාව සඳහා ගත්තා අපි R සඳහා ප්‍රකාශනයක්. ඒ කියන්නේ ප්‍රිස්මයේ වර්තන කෝණය සඳහා ප්‍රකාශනයකුයි අවම අපගමන කෝණයේ අවස්ථාවේදී ප්‍රිස්මයේ පතන කෝණය සඳහා ප්‍රකාශනයකුයි ගත්තා. එතකොට I සමානයි A ධන D min බෙදීම 2 අනිත් එක R සමානයි A බෙදීම 2යි. එතකොට දැන් මේකට මම මේ ප්‍රස්ථාරය මතනවා මේකෙදි අපිට ගන්න පුළුවන් පුතේ
ප්‍රිස්මයේ තනා තියෙන වර්තනාංකය සිම්පල් n නම් මෙයා තියෙන වර්තනාංකය n නම් දැන් අපිට මේ පෘෂ්ඨයට මෙන්න මේ පෘෂ්ඨයට මම දානවා ස්නේල් නියමය. ස්නේල් නියමය. ප්‍රිස්මයේ තනා ඇති ද්‍රව්‍යයේ වර්තනාංකය n. එතකොට වාතයේ ඉඳන් ප්‍රිස්මයේ තනා ඇති ද්‍රව්‍යයට මේ ආලෝක කිරණයක් අපගම මේ වර්තනය වෙනකොට n1 sin i සමානයි n2 sin r. n1 කියන්නේ වාතයේ වර්තනාංකය. වාතයේ වර්තනාංකය 1යි sin i සමානයි n2 කියලා ගත්තේ ප්‍රිස්මයේ වර්තනාංකය. එතකොට n සමානයි sin r. දැන් බලන්න අපි ඔප්පු කරා අවමාප ගමන අවස්ථාවේදී i කියන්නේ a ධන d මින් බෙදීම 2යි කියලා. එතකොට මෙතෙන්ට ලිය හැකි sin a ධන d මින් බෙදීම 2යි සමානයි ප්‍රිස්මයේ තනා ඇති ද්‍රව්‍යයේ වර්තනාංකය sin a බෙදීම 2යි. r කියන්නේ a බෙදීම 2යි. එහෙනම් අපිට සමීකරණයක් හදාගන්න හැකි n සමානයි sin a ධන d මින් බෙදීම 2 බෙදීම sin a බෙදීම 2යි කියන. මෙන්න පුතේ අවම අපගමන අවස්ථාවේදී ප්‍රිස්මය තනා ඇති ද්‍රව්‍යයේ ප්‍රිස්මය තබා ඇති මාධ්‍යයට සාපේක්ෂව, ඒ කියන්නේ වාතයේ තියලා තියෙන වාතයට සාපේක්ෂව ප්‍රිස්මය තනා ඇති ද්‍රව්‍යයේ වර්තනාංකය sin a ධන d මින් බෙදීම 2 බෙදීම sin a බෙදීම 2යි කියලා ඔප්පු කරගන්න. මේ තියෙන්නේ අවම අපගමන අවස්ථාව. එතකොට ඔයාලා මතකයි ප්‍රස්ථාරයක් ආවා i මේ දෙක සමාන වෙනවා අවම අපගමන අවස්ථාවේදී. ඒ වගේම මේ දෙක සමාන වෙනවා ඊට අනුව මේ සූත්‍රය ඔප්පු කරගත්තා. හරි පුතේ. එතකොට n සමානයි sin a ධන d මින් බෙදීම 2 sin a බෙදීම 2යි කියලා අපි ගත්තා. ප්‍රිස්ම කොටසට අදාළ ගැටලු ඊළඟ වීඩියෝ එකේදී අපි සාකච්ඡා කරමු. ප්‍රිස්ම වල ගැටලු ඔයාලා ටියුට් එක තාම ලබාගෙන නැත්නම් ටියුට් එක ලබා ගන්න අවශ්‍ය අය WhatsApp message එකක් දාන්න. ටියුට් එක නැත්නම් comment section එකෙන් comment එකක් දාන්න ගැටලු තියෙනවා නම්. තව ඔයාලට අවශ්‍ය මොනවද මොන වගේ පාඩම්ද තව ඉක්මනට කරන්න ඕනි කියලා comment section එකෙන් message එකක් දාන්න. එතකොට අපිට පුළුවන් ඒ පාඩම් ඉක්මනට කරලා ඔයාලට වීඩියෝ එකක් අප්ලෝඩ් කරලා දෙන්න. හරි, බොහොම ස්තුතියි.